මේ තියෙන ස්ථාන. එකෙන් තමයි මේ මිනිස්සු ටික රැකිලා ඉන්නේ. මල්වැස්සා විහෙර, තන්තිරිමලි, මහා ජල්ලික කෙවුල්ගම, කොටියාරම, පොළොන්නරුව, මාතලේ රුසිරිගම, රුහුණේ මාගම, විල්වල, මයංගනේ, වෙල්ගම් විහෙර, මුතියංගනේ, බුත්තල හප්පෝරුව, සිතුල්පව්ව, වනවාස විහෙර, වැලිගම් විහෙර, පරගොඩ. පරගොඩ කියන්නේ කොහෙද? මෙහි. මැද්දේගම, ගණේගම, පුසුල්පිටිය, මායාරට වතුර, බෙලිගල, බෙල්ලන්විල, වඳුරව, වට්ටාරාමය, සුළුගල්ල, රැස්විහෙර, කටියාව, ඊළඟට ගිරිබහ විහෙර, යාපහුව, කසාගල, ඇඹලව. ওই ස්ථාන 32. රට රාජ්‍යවලත් ඇවිදලා හද්දීපංකරේ කරක් ගහපෝ ඔයාලා ওই ස්ථාන වලින් කීයකට ගිහිල්ලා ඇතිද? කැමැත්තක් ඇති කරගන්න. නේ? මාස 6කට සැරයක්වත් ඔය වගේ උතුම් බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්න ස්ථානයක් සොයාගෙන ගිහින් මලින් පහනින් සුවඳින් පුදලා පිරිත් ටිකක් කියලා බෝමලු යමදලා ආශිර්වාද කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ දකින්න අපි යනවා කියලා. අපේ බුදුන් දකින්න යනවා. නේ? හැබැයි මේමයි. හරි වට වන්දනාවේ ගියේ නැතක් කමන්නේ. මේ බෝධීන් වහන්සේට හරි උපස්ථාන කරගෙන ඉන්න. ඒ ඇති. මොකද මේ මෑත භාගයක් මේ දහම් කතාව ඇහිලා මිනිසුන්ට මේ ධර්මයෙන් ලැබෙන ආශිර්වාදේ පිහිට නොවෙන්න මේවා කොච්චර වල් බිහි වුණාද? දැන් ඔයාලගේ ආච්චිලා සීයලාට මහා ඉහලින් මේක කරගන්න බැරි වුණා. මේවා දන්නේත් නැහැ. ඉතින් මට මේ බණට මුලින් ආරාධනා කරන්න ඉදුනේ කණංගගේ ඒ මහතුරු. ඒ මහතුරු දුර ඉඳලා තනියෙන් කිරියාර අරන් ඇවිල්ලා අද ඉතින් අඬා කියනවා මේ මොකද්ද මේ වුණ අසිරිය කියලා. මං කෝ එක මේක අසිරියයි. බුදුන් වහන්සේගේ අනුභවය. මේ මළුව මිනිසුන්ගෙන් පිරුණ අසිරිය මේ උතුම් බුදුන් වහන්සේගේ අනුභවය. මේ පරගොඩ උතුම් බුදුන් වහන්සේ පුදුම ප්‍රාතිහාර්ය තියෙන පුදුම පිහිට සලසන මිනිසුන්ට සිත සලසන පූජනීය බුදුන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් බෝධීන් වහන්සේ වෙන් කරනකොට පරගොඩ මෙවැනි බෝධියක් පිහිටන බව බුදුනෙතට පෙනෙනවද නැද්ද? අනාවරණ ඥාන ඇති කිසිම ආවරණයක් නැති අතීත අනාගත වර්තමාන තුන්කල් දකින්න මගේ බුදුරජාණන් වහන්සේ මේ අහිංසක මිනිසු බෝසමිදුගෙන් පිහිට ලබනවා දකින්නවද නැද්ද? අපි වෙනුවෙන්මයි බෝධීන් වහන්සේ හටගන්න බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළේ. අපිට බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි තිබ්බ කරුණාවයි අපිට මේ පේන්නේ. මේ බෝධීන් වහන්සේ වැඩ සිටීම. ඒ නිසා පින්වතුනි උතුම් බෝධීන් වහන්සේ සුළු බෝධි වංශේ ඇතුළු බෝධි වංශ කතාවල මේ පරගොඩ ගාලු ජනපදයේ පරගොඩ බෝධීන් වහන්සේ ගැන විස්තර සඳහන් වෙනවා. ඉතින් ඒ උතුම් බෝධීන් වහන්සේ තමයි මේ විරාජමානව වැඩ සිටින්නේ. ඉතින් බෝධීන් වහන්සේට අපි පූජා සත්කාර කරන්නේ ඇයි? කල යුත්තේ ඇයි? මේම හිතන්නකෝ. ඔයාලා ගෙදර ඔයාලා ගොඩාක් ආදරය කරන ඔයාලගේ අම්මා හෝ තාත්තා හෝ ඔයාලා ගොඩාක් ගරු කරන ආදරය කරන කෙනෙක්ගේ අන්තරාවක් වෙනවා. එයාගේ අන්තරාවෙන් පස්සේ එයා පාවිච්චි කරපු ඒවා මේ අපේ අම්මා පාවිච්චි කරපු දේ තාත්තා පාවිච්චි කරපු දේ කියලා නැසෙන්න දෙන්නේ නැතුව ගෞරවයෙන් රකින්න එකක් තියෙනවද නැද්ද? ඒට ගරු කරන ගතියක් තියෙනවද නැද්ද? ඔය සාමාන්‍ය ගෙදරක පන්සලක මහා තෙරුන් වහන්සේ නමක් මහා යතිවරයන් වහන්සේ නමක් හිටියොත් රටටම සිත සලසපු ඒ යතිවරයන් වහන්සේ සැතපුණ ඇඳ දැන් බලන්න ඉන්දියාවේ අදට කෞතුකාගාරයක සංරක්ෂණය කරමින් පූජනීයව තියෙනවා අනගාരിക ධර්මපාලතුමා පාවිච්චි කරපු දේවල්. ඒවට ගරු කරනවා.
රකින්නවා. සත්කාර කරනවා. ආන්නේ වගේ මේ ජයසිරි මහ බෝධීන් වහන්සේ කියන්නේ තුන් ලෝකෙටම සෙත පිණිස පහළ වුණ ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු දෙයක්.